හායි ළමයි වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයගලන්ට ෆුඩ් චැලෙන්ජ් එකක් තමයි කරන්න යන්නේ ෆුඩ් රිවිව් එකක් තමයි කරන්න යන්නේ ජපනිස් කෑම හායි ළමයි ඔන්න අද වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයගලන්ට අරන් ආවේ අද මම කරන්න යන්නේ ෆුඩ් රිවිව් එකක් ඉතින් අද කරන්න හිතුවේ ජපනිස් කෑම try කරන්න ඉතින් අපි බලමු කොහොමද කියලා මම අද මේ කැම ටික ගත්තේ 7-Eleven එකෙන් තමයි අරන් ආවේ ඒකෙදි වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ අද වීඩියෝ එක ඔයගොල්ලෝ ආසාවෙන් බලයි කියලා හිතනවා එහෙනම් අදත් වීඩියෝ එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා එහෙනම් වීඩියෝ එකට යමු මම මුලින්ම try කරන්න හිතුවේ මෙන්න මේක ඔනිගිරි එක මම මේක කාලම නැහැ වෙනදට ගද්දි ගන්න වෙන වෙන ඒවා එහෙනම් මේක try කරලා බලමු. මයොනීසුයි කරාගේ රසට තමයි හදලා තියෙන්නේ. මයොනීසුයි චිකනුයි බැදපු චිකන් දාලා තමයි හදලා තියෙනවා කියලා තියෙන්නේ. එහෙනම් කාලා බලමු ලස්සනට තියෙනවා හැබැයි. රසපාටයි බලමු කාලා. තාම බත් ටික විතරයි බත් එකත් කරාගේ සෝස් දාලා මික්ස් කරලා තියෙන්නේ. ඒක රසයි. බත් එක රසයි. ඒක කාපු ගමන් බඩ පිරෙනවා වගේ. රහයි මේක රහයි ජපානයේ ඉන්න කෙනෙක් නම් try කරලා බලන්න ජපානයේ ඉන්න කෙනෙක් නම් මේක try කරලා නැත්නම් try කරලා බලන්න ඒක රසයි ඇත්තටම මෙන්න මේක රහයි ඒක ඔක්කොම ගන්න ටිකක් ඉතුරු කරනවා ඔක්කොම කෑවොත් මට අනිත් ඒවා කන්න හම්බෙන්නේ නැහැ. ඒකට මම දෙනවා 10 out of 10. රසයි ඒක. ඊළඟට try කරන්නේ කොන්ඩෝ. ඒකට සෝසුත් හම්බෙනවා. අනේ ටොමැටෝ කෙචප්ුයි මස්ටර්ඩ් ක්‍රීමුයි තියෙන්නේ. ඒකත් එක්ක try කරලා බලමු. මුකුත් තුන්නේ මම හරි ලකි ට්‍රයිපොඩ් එකට විතරයි වැදුනේ බිමට වැටුනේත් නැහැ කාපට් එකට වැටුණා නම් පාර හිටිනවනේ ලක් එකක් තියනවානේ මේක මෙන්න මෙහෙම කරා ඊට පස්සේ දාගමු ලස්සනට සෝස් දාලානේ එහෙනම් try කරමු මේක ඉතින් කොහොමද ලොකු විශේෂයක් නැහැ ඉතින්
මේකට මෙහි කියන්නේ මේ ඇමරිකන් ඩෝග් කියලා. ඇමරිකන් ඩෝග් කියලා කතක නම වලින් ගහලා තියෙනවා. ඊට පස්සේ යටින් කෝන් ඩෝග් කියලා ගහලා තියෙනවා. ඒක ඉතින් ලොකු රසක් නැහැ ඉතින්. මේක අර පැණි රස ගොඩක් වෙනවනේ. ඒ හින්දා චුට්ටක් මම ඒ තරම්ම ලොකු ආසාවක් නැහැ. ඒකත් තියමු. ඒකත් තියලා ඒකත් තියලා පස්සේ කමු. ඊට පස්සේ සංජතා මෙන්න මේක try කරන්නේ. මේක ළමයි කැෆේ ලතේ එකක්. කැෆේ ලතේ එකක් ජෙලිත් තියෙනවා මේකේ. ජෙලිත් තියෙනවා. ඊට බලමු. Oops. ස්ට්‍රෝ එක මෙහෙමනේ තියෙන්නේ. ටින් ටින්. try කරමු. රසයි. මේකට මම දෙනවා හින්ද. මේකට මම දෙනවා 10 out of 9. ලොකු ආසාවක් නැහැ. ඒ වුණාට රසයි. කෝන් ඩොග් එකට මම කිව්වේ නෑනේ. කෝන් ඩොග් එකට දෙන්නේ 10 out of 5. 10 out of 5. ඊට පස්සේ ඩිසර්ට් එකක් තමයි try කරන්න යන්නේ. මෙන්න මේක. ඒකේ මේ තියෙන dumplings and sauce කියලා. මේකට කියන්නේ මිතරashි dango කියලා. මිතරashි dango කියලා තමයි මේකට කියන්නේ. හරිද? මේ බෝල්ස් හදලා තියෙන්නේ හාල් පිටි වලින්. මේ සෝස් එක හදලා තියෙන්නේ සෝයා සෝසුයි sugar mix කරලා. ඊට පස්සේ මේ සෝස් එක පැණි රසයි කියලා තියෙනවා. පැණි රසයිලු. බලමු try කරලා අපි. බලමු අපි try කරලා. ස්පෝන්ස් දෙකක් දුන්නා. මේ අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. මං හිතන්නේ මේක අයිස්ක්‍රීම් එකට මේකට මොකේකට හරි කන්නේ. මමනේ කන්නේ. ඔයගලන්ට පෙන්නලා ඉන්න. කොහොම තමයි තියෙන්නේ. මේක කන්න සෝස් එකත් එක්ක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. කාලා බලමු. මේක එකපාර කන්න ඕනද දන්නේ. මං හිතන්නේ මේක එකපාර කන්න ඕනේ.
කටේ ඇලෙනව නැත්තම්. රසයි හැබැයි මේ කන්න බැරි රසක් එහෙම නෑ. මේකම කාලා බලන්න. සෝස් එක ටිකක් පැණි රස වැඩි මට නම්. මම පැණි රහ එච්චර කන්න කැමති නෑ. ඒ හින්දා දන්නේ නෑ. අවුලක් නෑ. ඒකත් හොඳයි. හැබැයි ලොකු ආසාවක් හිතෙන්නේ නෑ කන්න. මේක අවුලක් නෑ. රසයි. පැණි රහ කන්න කැමති කෙනෙක් නම් මේක කන්න පුළුවන්. මම මේකට දෙනවා 10 out of 4. මම ආයෙ කන්නේ නැහැ. මොකද එකපාරක් try කරානේ. මේක අවුලක් නෑ. ආයෙ කොහෙදී හරි මට කවුරු හරි දුන්නොත් මේක කන්න කියලා එහෙම කනවා. එහෙම අවුලක් නැහැ. ඒ වුණාට මම අරගෙන කන්නේ නැහැ ආයෙ. රසයි. ඔයාලා try කරලා බලන්න ජපාන් ඉන්න කෙනෙක් නම්. අවුලක් නැහැ මේක. හැබැයි මගේ ඔපිනියන් එක අනුව 10 out of 4 දෙන්නේ මම. ඊට පස්සේ තියෙන්නේ ටන් මේකට කියන්නේ අසුකි රෙන්යු සුයි. අසුකි රෙන්යු සුයි. try කරලා බලන්න. ඒක රසයි. හරිද? එනෝනාට ක්‍රීමි ගතියට නැහැනේ. මං ආස අයිස්ක්‍රීම් කද්දී ක්‍රීමි ගතියට තියෙනවා නම් තමයි මං ආස. හරිද? ඒ හින්දා මේක ෂේප්ඩ් අයිස් නේ. ලොකු කැමැත්තක් නැහැ. එනෝනාට රහයි. රහයි ඇත්තටම. මේකත් පැණි රහ වැඩි. මේකට මම දෙනවා 10 out of 8. හරි එහෙනම් ඔහොම තමයි අද රිවිව් එකක් කරේ. අදට වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.